ඔයාලට කොහොමද? හැපි නිව් ඉයර්. ඉතින් 2026 අවුරුද්දේදී මම ඉස්සලාම් කරන vlog එක තමයි මේක. ඉතින් අද විශේෂ vlog එකක් තමයි මම ඔයාලත් එක්ක share කරගන්නේ. අපි යමු vlog එකට. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ මම කොහොමද 2026ට මගේ vision board එක හදාගන්නේ කියලා. විෂන් බෝඩ් එකක් කියන එක අපි හැමෝටම වැදගත්. මමත් ඒ ලෙවල් කාලේදී විෂන් බෝඩ් එකක් හැදුවා. ටාගට්ස් වලට. ඒ ටාගට්ස් අචීව් කරගත්තා. ඊට පස්සේ මම යුනිවර්සිටි ආවත් එක්කම මට විෂන් බෝඩ් එක හදන එක මග ඇරලා තිබ්බේ. ඉතින් මම 2026 අවුරුද්දට අලුතින් ආයේ විෂන් බෝඩ් එක හදන එක පටන් ගන්න හිතුවා. ඉතින් අපි බලමු කොහොමද මගේ විෂන් බෝඩ් එක හදාගන්නේ කියලා. මෙන්න මේ විදිහට මම print outs අරගෙන තියෙනවා. මේවා මම ගත්තේ Pinterest එකෙන්. තමයි ලස්සන මට ඕන ටාගට්ස් වල ෆොටෝස් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේ විදිහට Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් අපි මේවා දාලා කොහොමද බලමු විෂන් බෝඩ් එක හදාගන්නේ. මම මගේ විෂන් බෝඩ් එක හදන්න මෙන්න මේ වගේ ලොකු ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ වගේ ඉන්න මම පෙන්නන්නම්. මේ වගේ ලොකු කාඩ්බෝඩ් එකක්. මම මගේ විෂන් බෝඩ් එක හදාගන්න මෙන්න මේ වගේ ලොකු කාඩ්බෝඩ් දෙකක් එකතු කරලා තමයි මම මේක හදාගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු මගේ විෂන් බෝඩ් එක ලස්සනට හැදෙන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා මම කරන්නේ මෙන්න මේ ෆොටෝස් ටික වෙන වෙනම කපා ගන්නවා. අපි ඒ ටික කපා ගමු. හිරිවැටුණු සඳසේ නිදිවර පුරමා තනිවෙන්න හදවත් දැන් හිගයි. ඉතින් මම මේ ටික දැන් කපාගෙන ඉවරයි. අපි දැන් මේ ටික බෝඩ් එකේ ලස්සනට අලව ගමු. එන්න යන්න මාත් එක්ක මේ ටික අපි අලව ගමු. වැහි බිඳු වැටෙනවා නම් සුදුකක් ඉතින් මම මේ විෂන් බෝඩ් එක හදද්දී මම කැටගරිස් විදිහට එක ළඟ තමයි ඒක කැටගරි වලට අදාළව තමයි ෆොටෝස් මේ අලවන්නේ. අපි බලමු බලන්නකෝ ඔයාලා මේක ඇලවෙන්නේ කොහොමද කියලා. මම මේ කැටගරිස් තෝරගනිද්දී මගේ ස්කින් කෙයාර් ඒ දේවල් මගේ ශරීරේ මම ටාගට්ස් ගන්න දේවල් ඒ වගේම මනී බැලන්ස් කරන්න කොහොමද ඒ දේවල් ඒ විදිහට වෙන වෙන වශයෙන් තමයි මම මේකේ අලවගන්නේ. රැ කාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මේ විදිහට කැටගරීස් එක ළඟ අලවගනිද්දී අපිට ගොඩාක් ලේසියි. මොකද අපිට හැට වෙනකොට ගොඩක් ලේසියි. නැත්නම් අපිට අපේ ටාගට්ස් කම්ප්ලීට් කරගන්න අපහසු වෙනවා. තනින් තන එක එක විදිහට ෆොටෝස් ඇලෙවුවම. පොදේ සීත මිටියාවතේ මේකේ තකී මල්වනේ සඳසේ උදා වූ සෙනෙහේනිම. ඉතින් විෂන් බෝඩ් එකක් හදනවා කියන්නේ හරි ලස්සන වැඩක්. ඒ වගේම තමන්ගේ ටාගට්ස් වලට යන්න ගොඩක් ලේසියි. මේ විෂන් බෝඩ් එක අපි හදලා අපි පාඩම් කරන මේසේ ළඟ එහෙම නැත්නම් බිත්තිය ඒ වගේම නිතර පේන තැනක අපි ගහ ගන්න ඕනේ. මොකද ඒක අපි නිතර දකින්න ඕනම දෙයක් අපි නිතර දකිනකොට අපිට ඒක කරගන්න ඉතාමත් පහසු වෙනවා. ඉතින් විෂන් බෝඩ් එක කියලා කියන්නේ තමන්ගේ අරමුණු වලට යන්න හොඳ පාත් එකක්. ඉතින් ඔයාලත් විෂන් බෝඩ් එකක් හදාගන්න හරිම ලස්සන දෙයක්. ඉතින් ෆයිනලි මම මගේ විෂන් බෝඩ් එක හදලා ඉවරයි. මේ තියෙන මගේ විෂන් බෝඩ් එක. ඉතින් මේක හදද්දී මට ලොකු සතුටක් වගේම මම මගේ ටාගට්ස් වලට 2026 අනිවාර්යයෙන්ම යන්න ඕනි කියන හැඟීම ආවා. ඉතින් ඔයාලා මේ වගේ එකක් හදලා බලන්න ඒ ෆීලිං එක කොච්චර දැනෙනවද කියලා. ඉතින් මේ මගේ ටාගට්ස් 2026 අවුරුද්ද ඇතුළත මේ ටාගට්ස් මම එකින් එක හැබෑ කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම හදපු විෂන් බෝඩ් එක. මේක හදද්දී මට පුදුමාකාර සතුටක් දැනුනේ. ඒ වගේම හිතට ශක්තියක් ආව මම කොහොම හරි මේ මගේ විෂන් බෝඩ් එකේ තියෙන ටාගට්ස් හැබෑ කරගන්නවා කියලා. ඉතින් ඔයාලත් මේ වගේ විෂන් බෝඩ් එකක් හදන්න. විෂන් බෝඩ් එකක් හදපු නැති කෙනෙක් නම් මම කියනවා අනිවාර්යයෙන්ම හදන්න පටන් ගන්න. ඔයාලට ඔයාලගේ හීන අචීව් කරගන්න ලේසිම වෙයි මේ වගේ විෂන් බෝඩ් එකක් හැදුවොත්. ඉතින් මම මේක මගේ පාඩම් කරන පොත් මේසේ ළඟින් ගහ ගන්නවා. ඉතින් මම ඔයාලට මේක ගහලා පෙන්නන්නම්. ඉතින් මේක තමයි මගේ විෂන් බෝඩ් එක. මම රූම් එකට එනකොටම එන හැම වෙලාවකම මගේ ඇස් දෙකට පේන්නේ මගේ විෂන් බෝඩ් එක. ඒ කියන්නේ මගේ ටාගට්ස් 2026 මම ඉෂ්ට කරගන්න ඕනේ දේවල්. ඒ හැම දෙයක්ම මෙතන තියෙනවා.
ඒ වගේම මම මේකේ මේ විදිහට එක ළඟ එක ළඟ තිබුණාට මම මේකේ කැටගරීස් කරලා තියෙන්නේ. එතකොට මට හැම ටාගට් එකකටම අවධානය යොමු කරන්නත් ලේසියි. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන විෂන් බෝඩ් එකක් හදාගන්න. තව දෙයක් කියන්න ඕනේ තමන්ට ආදරය කරන්න. එතකොට මේ විෂන් බෝඩ් එක හදන එකෙන් අපි තමන්ටම ආදරය කරන්න හුරු වෙනවා. මොන අභියෝග තිබ්බත් කවුරු මොන කතා කිව්වත් තමන්ට ආදරය කරන්න ඒ තරම් වටින දෙයක් ලෝකෙ කොහෙවත් නැහැ. අපි හැමෝම හීන වලට යන මිනිස්සු. අපි හැමෝටම පොඩි ටාගට්ස් තියෙනවා. ඉතින් මගේ ටාගට්ස් වගේම ඔයාලා හැමෝගෙම ටාගට්ස් ඔයාලගේ හීන 2026 අවුරුද්දේ ඔයාලා දකින හීන හැබෑවක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ගිහින් යන්න මං ඔෂේ. Bye.